අයිබෝන් බැංකු නොගිහින් බැංකු ගැන දැනගන්න ද බැංක YouTube channel එකට කාලයකට පස්සේ ඔබ ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්නේ ලීසින් ගැන. ඔබ වාහනයක් ගන්න කෙනෙක් නම් එහෙනම් අලුතෙන් තමන්ගේ වාහනේ මාරු කරන්න කෙනෙක් නම් ලීසින් කරහා මේ වැඩේ කරගන්න කෙනෙක් නම් ඔයාට මේක දැනගන්න වැදගත්. ඒ මොකක්ද කියනවනම් පහුගිය දවසක ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ ලීසින් දෙන ප්‍රමාණය වෙනසක් කරා. ඒ කියන්නේ බැංකුවකට මුල් ආයතනයකට ලීසින් එකක් ගන්න පුළුවන් නැත්නම් ලීසින් එකක් දෙන්න පුළුවන් ගාණ සීමා කරා. ඔබ ලියාපදිංචි කළ වාහනයක් ගන්නවා නම් දැනටමත් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්නවා නම් වාහනේ තක්සේරු වටිනාකමින් ගන්න පුළුවන් වෙන්නේ 60%ක උපරිම 60%ක නාම මුදලක් ලීසින් මුදලක් පමණයි. නැත්නම් ලියාපදිංචි නොකළ අන්රෙජිස්ටර්ඩ් වෙහිකල් එකක් ගන්නවා නම් ඔබට ගන්න පුළුවන් වන්නේ 40%කට ඉන්වොයිස් වැලියු එකේ වාහන වටිනාකමෙන් 40%ක් පමණයි. ඉතින් ලක්ෂ 100ක වාහනයක් ගන්නවා නම් ලක්ෂ 40ක් විතරයි අලුත්ම වාහනයක් බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් නැත්නම් අන්රෙජිස්ටර්ඩ් වෙහිකල් එකක් ගන්නවා නම් ලීසින් එකක් විතර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් රෙජිස්ටර්ඩ් වෙහිකල් එකක් ගන්නවා නම් ලියාපදිංචි කරලා දැනට පාර දුවන වාහනයක් ගන්නවා නම් ලක්ෂ 100ක වාහනයක් ගන්නවා නම් ලක්ෂ 60ක ලීසි මුදලක් තමයි උපරිමය ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අලුත්ම සීමාවන්. ඉතින් මේ ගැන දැනගෙන වාහනයක් ගන්න යන්න, ලීසින් එකක් ගන්න යන්න බැංකුවකට නැත්නම් මූල්‍ය සමාගමකට ඔයාලට මේ තොරතුරු වැදගත් කියලා මම හිතනවා. මේ වගේ පුංචි තොරතුරු දැනගන්න The Bank YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.